තාත්තත් නැතුව ගෙවල් අතු ගාලා අනුන්ගේ බලන් හොදලා අපේ අම්මා අනුන්ගේ දැලි එයාගේ අත් දෙකේ ගාගන්නේ අපි දෙන්න වෙනුවෙන්නේ බං. මල්ලි ක්ලාස් අද කලින් ඉවරනාද බං? මොකද උඹේ මොනවල් ගිහිල්ලා? මාය පන්තියක් නෑ අයියේ. ඒක ගැන කතා කරලා වැඩක් නෑ. ඔබට ඔච්චර අවුල් යන්න දැන් මොකක්ද උනේ කියහන්කෝ. ඔබට කවුරු මොකක් හරි කිව්වද? මොකක් හරි ප්‍රශ්නයක්වත් දැම්මද? මොකක්ද උනේ කියලා මට කියහන්කෝ බං. අපේ අම්මා ගෙවල් වල බලන් හොදන්න යන නිසා යාළුවෙක් එක එකව කියනවා අයියේ. අපේ අම්මා ගෙවල් වල වැඩ කරන්න යන්නේ අපි දෙන්නම නිසා කියලා ඔබ හොඳටම දන්නවනේ බං. අපි දෙන්න පොඩි කාලේ ඉඳන් අපේ අම්මා කොච්චරනම් දුක් විඳලාද? අනිත් එක උඹටයි මටයි හොඳට උගන්නලා හොඳ තැනකට ගන්නනේ බං අපේ අම්මා මෙච්චර මහන්සි වෙන්නේ. තාත්තත් නැතුව ගෙවල් අතු ගාලා අනුන්ගේ බලන් හොදලා අපේ අම්මා අනුන්ගේ දැලි එයාගේ අත් දෙකේ ගාගන්නේ අපි දෙන්න වෙනුවෙන්නේ බං. මම දන්නවා අයියේ අපේ අම්මා මෙච්චර මහන්සියෙන් අපි දෙන්නව තැනකට ගන්න කියලා. ඒ දේ දන්නවනම් කවුරුත් කියන දේ අහන්නට උඹ ඉගෙන ගනින් මල්ලි. අපි දෙන්නට දැන් ඕන කෙනෙක් ඕනේ කතාවක් කියපු දෙයක්. අපි දෙන්න හොඳ තැනකට ගිහිල්ලා අපේ අම්මාව රැජිනක් වගේ බලා ගන්න බං. අපේ අම්මා අපි දෙන්න වෙනුවෙන් කරපු කටකිරීමට අපි මේ හැමදේම දරාගෙන තැනකට යන්න ඕනි බං. ඔව් අයියේ ආයේ කවුරු මට මොනවා කිව්වත් මගේ ගමන මම නවත්තන්නේ නෑ. අම්මගේ කැපකිරීම කවදාවත් අපතේ යන්න දෙන්න එපා. අම්මා කෙනෙක්ට තමන්ගේ ළමයි වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.